iBoon guys මේ වගේ ආසම channel එක වල LK එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ ටික බලන්න. බල්ලොත් දැකලා තියෙනවා guys මෙන්න මේ වගේ ඉරිසියාකාර බල්ලෙක් නම් ජීවිතේට මම නම් දැකලා නැහනේ. අපොයි දෙයියනේ ඉතින් අපරාධනේ දර කාර් එක. ඒ කාර් එකේ අයිතිකාරයා මේක දැක්ක ගමන් මොනා හිතනවැද්දනේ. මොනවා වුණත් පවුනේ. හිතලා කරනවා නම් guys නව නිර්මාණ මෙන්න නිර්මාණ බලන්නකො. අපි කාටත් වැදගත් වෙන නිර්මාණයක් නේද? කොහොමුණොත් ඉතින් මේක හදපු එක නම් සුපිරිම මොලකාර ඩයල් ගන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර ගෑස් එක ඉවරුනම කරදර වෙන්න ඕනේ නෑනේ. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ මොකද්ද બોලේ මේ කරන්නේ? කෙහෙල් එල්ල ඇතුළට දානව නේද? රැවටුණා නේද? කාටට ගිෆ්ට් එකක් දෙනවා නම් guys නියමයිනේ. පෙරේත වඳුරු ටිකක් රවට්ටන්න නම් කියාපු බාන්නේ නේද? මේවා මේ ලංකාවේ ගන්න තියනවද කියලා නම් මං හරියටම දන්නේ නෑ. ඔයාලා දවසක් මගේ ඉන්නවා නේද අයියා උග්ගස් සුදු කරන්න මැෂින් එකක් හොල්ලා දෙන්නු කියලා. එන්න ගෙනාව guys උග්ගස් සුදු කරන්න සුපිරි බාණ්ඩයක්. හොඳේ. ඇත්තටම ඉතින් මිනිහෙක් අතෙන් සුදු කරගන්නවට වඩා මේ වගේ උපකරණයකින් සුදු කරගද්දි කාලෙත් අපිට ඉතුරු කරගන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ ඔයාලට රෙදි නමලා එපා වෙනවා. රෙදි නමලා එපා වෙනවා නම් මෙන්න මේ වගේ මැෂින් එකක් ගෙනත් තියාගන්නකෝ. බලන්නකෝ අපේ ඇඳුම නැමිලා පැක් කළාම අතට එනවනේ. බලන්න guys පිට රටවල වල මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තවල රෙදි නමන්නේ අතින් නෙවෙයිනේ. ඒවත් මැෂින් වලින් වෙන්නේ. ලංකාවේ ගාමට් වල නම් ඉතින් මෙන්න මේ වගේ මැෂින් එක තියෙනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. ලංකාවේ ගාමට් වලත් මෙන්න මේ මැෂින් එක තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. කොහමද? සුපිරිනේ. තාක්ෂණයේ දිනුව තමයි දිනුව නේද ළමයි. පොඩ්ඩක් වෙනස්ම විදිහකට හිතලා කරපු සුපිරි බිත්ති සැරසිල්ලක් නේද guys. ඔන්න ඔයාලගේ ගෙදරටත් මෙන්න මේ වගේ එකක් ගෙනල්ලා හයි කරගන්නකෝ. නිකම්ම බිත්ති සැරසිල්ලකට වඩා මේ වගේ එකක් නම් සුපිරිනේ. wow සුපිරි වැඩකාරයෙක් නේද guys. හදිස්සියකදී ලිඳකදී වගේ වතුර ටිකක් ගන්න බාල්දියක් නැති වුණොත් මෙන්න මේ ක්‍රමයේ පොඩ්ඩක් අත්දලා බලන්නකෝ. ඇත්තටම සුපිරිනේ. දාමුද ලයික් එක. මේ වයසට අපේ රටවල් වල ළමයි පොත්වල පරිප්පුවට අලවද්දී කොම්පිට්ටු හදද්දී බලන්න guys වෙන රටවල් වල ළමයි මොනවද කරන්නේ කියලා. මේකෙම හිතා ගන්න පුළුවන් අපි තාම ඉන්නේ මොන වගේ තැනකද කියලා. බලන්නකො ළමයි මේ රටවල් වල අධ්‍යාපනය කොච්චර ඇඩ්වාන්ස්ද කියලා. එහෙනම් guys අදට මං ගිහින් එන්නම් subscribe කරලා බරිසමට ඉන්න.